සුබ දවසක් හැමෝටම දේලියලේස් YouTube channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරන් ආවේ බත් කන්න හොර බබාලට බත් කවා ගන්න පුළුවන් ලේසි පහසු ක්‍රමයක්. අපි බලමු එහෙනම් කොහොමද මේක හදාගන්නේ කියලා. මේකට මම උයාගත්ත බත් ටිකක් ගන්නවා. ඒ වගේම පොඩිවට කපාගත්ත කැරට් ටිකක්, කුකුල් මස් ටිකක්, ඒ වගේම තම්බගෙන පොඩි කරගත්ත අල ටිකක්, ලූණු, සුදු ලූණු ටිකක්. මුලින්ම මම ෆෑන් එකට තෙල් ටිකක් දාගෙන ඊට පස්සේ කුකුල් මස් ටික දාගෙන ටිකක් බැද ගන්නවා. මේ වගේ ගානට බැදුනට පස්සේ මම ලූණු සුදු ලූණු ටික එකතු කර ගන්නවා. ඊළඟට මම උයාගත්ත බත් ටික හා කැරට් ටික එකතු කර ගන්නවා. ඊට පස්සේ මේ උයාගත්ත බත් ටික ලිපෙන් බාගෙන මම ඒකට තඹගත්ත අල ටික එකතු කර ගන්නවා. අල ටික හොඳට බත් එකට එකතු කර ගන්න ඕන. ඊට පස්සේ මේ හැඩයට මේ ටික හදා ගන්න ඕන. ඊළඟට මම මේකට මම හදාගත්ත පාන් පිටි බටර් එකේ තවර ගන්නවා. ඊට පස්සේ මේ විදිහට මම තෙලේ බැද ගන්නවා. මේ තමයි මගේ බබාට මම බත් වලින් හදාගත්ත රසම රස රෙසිපි එක. ඔයාටත් ඉන්නේ බත් කන්න හොර බබෙක් නම් මේ විදිහට හදලා දීලා බලන්න. මේ වගේ බබාලට හදලා දෙන අලුත් රෙසිපි බලන්න ඕනේ නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තව කෙනෙක්ට බලන්න share කරන්න. ගිහින් එන්න. සුබ දවසක් හැමෝටම.